ආයුබෝවන් ළමයි. ඉතින් අද වීඩියෝ එක කතා කරන්න යන්නේ මේකත් කෙටි පාඩමක් විදිහට කරන්නේ. බල ගුණය සහ බල යුග්මය කියන එක. බල මේ දෙක 10 වසරට අයිති එකක්. නමුත් 11 වසර වෙනකම්ම ඕලෙවල් වල සහ එතනින් එහාටත් අවශ්‍ය වෙන දෙයක්. මේක කොටස් දෙකකට යන්නේ බල ගුණයයි යුග්මයයි. මේ දෙකේ තේරුම් දෙකක් තියෙන. මුලින් බල ගුණය කියන එක කතා කරලා ඊළඟට බල යුග්මය කියන එක කතා කරන්නම්. බල ගුණයක් කියලා කියන්නේ මොකක් හරි ලක්ෂයක් වටා යම් දෙයක් කරකවන්න ලබා දිය යුතු බලය. ඒ නැත්නම් ඒ ලක්ෂය වටා යම් දෙයක භ්‍රමණයට හේතු වෙන බලයට තමයි කියන්නේ බල ගුණයක් කියලා. ඒක කරකැවීම කොහොමද කියන එක තමයි තියෙන හැකියාවට තමයි කියන්නේ බල ගුණයක් කියලා. එතකොට මේ බල ගුණ සමීකරණය තමයි ගුණ ගුණයක් කියන්නේ කරකැවීමක්. ගුණය කියන්නේ බලය වැඩි කරනවා. ඒ බලයට තියෙන ක්‍රියා රේඛාවට තියෙන ලම්බ දුරෙන්. එතකොට බලය සහ ඒ බලයේ භ්‍රමණ ලක්ෂයට තියෙන ලම්බ දුරෙන් තමයි වැඩි කරන්නේ. එතකොට බලය කියන්නේ මයින එකකේ නිව්ටන් වලින්, දුරමයින්නේ මීටර වලින්. එතකොට බල නිව්ටන් මීටර කියන එකකින් තමයි බල ගුණය හැදෙන්නේ. එතකොට මේකෙදි විශාලත්වය ගත්තොත් නිව්ටන් මේක ව්‍යුත්පන්න ඒකක වලට ගත්තොත් නිව්ටන් වල ඒකකයේ kg ms ඍණ 2 කියන එක එනවා. ලම්බ දුර මීටර වලින්ම තමයි ඉන්නේ. එතකොට ඒකකයේ වෙන්නේ කිලෝග්‍රෑමයට මීටර වර්ගයට s ඍණ 2. මේක තමයි බල ගුණයේ සූත්‍රය වෙන්නේ. එතකොට මේකේ මේ අඳලා තියෙන පින්තූරේ A ලක්ෂය වටා B කියන කෙනා කරකවන්න තමයි හදන්නේ. මේකට අදාළ බල ගුණය හොයන්නේ කොහොමද? මේකේ ලම්බ දුර වෙන්නේ බලය කැරකෙන්නේ. බලය යොදපු ලක්ෂයෙන් තියෙන ලම්බ දුර වෙන්නේ නිව්ටන් 5යි. වැඩි කරන්න ඕනේ ඒ යොදපු කරකවන්න යොදපු බලයෙන් වැඩි කරන්න ඕනේ නිව්ටන් 10න් වැඩි කරන්න ඕනේ. එතකොට බලය කියන්නේ නිව්ටන් 10 දුර වෙන්නේ මීටර් 5යි. 5 10න් වැඩි කරා 50යි නිව්ටන් මීටර් කියලා එනවා. බල ගුණයේ පොඩි කොටසක්. එතකොට මේකෙදි මෙන්න මේ භ්‍රමණයක් ඇති කරන්න යෙදිය යුතු බලය තමයි තියෙන්නේ. එතකොට මේක ගණන් වලදී එනවා 10 වසරේ 11 වසර විභාග ප්‍රශ්න වලට අපි උදාහරණයක් දොරක් ගමු. දොරක් එතකොට කැරකෙවෙන්නේ මෙන්න මේ උළු අස්සේ හයි කරලා තියෙන සරණේරුවට. එතකොට බලය යොදන්නේ දොරේ මෙන්න මේ කෙළවර අපි අල්ලන හැන්ඩල් එක ගාව. එතකොට මේ දොර වටා ගුණය කොච්චරද කියලා වගේ ගානක් ඇහුවොත් මෙන්න මේ බලය යොදන තැන බලය විදිහට යොදන්නේ මේ මෙතන සහ මෙන්න මේ උළු අස්සට තියෙන දුර තමයි ಗುಣ කරලා ගන්න. ඒ එක උදාහරණයක් මේ වගේ ගණන් එනවා. එතකොට එක පැත්තකට භ්‍රමණය සඳහා ඇති කරන ගුණය භ්‍රමණය. එතකොට බලය කියන්නේ දෛශික රාශියක් නිසා මේ බලය එක්ක මේකේ දිශාව චලනය මේ සඳහන් කරන්න ඕනේ. මේ ගුණය ඇති කරන්නේ දක්ෂිනාවර්තවද වාමාවර්තවද කියලා. එතකොට දක්ෂිනාවර්ත කියන්නේ ඔල්ලෝසුවේ කටු කරගෙන දිශාවට. ඒ කියන්නේ මේ දිශාවට දක්ෂිනාවර්තව වෙන්නේ. එතකොට මේකේ ගුණය ඇති කරන්නේ කොයි පැත්තටද කියන එක මේකත් එක්ක කියන්න ඕනේ. දක්ෂිනාවර්තව කියලා සඳහන් වෙන්න ඕනේ. ඒක විශේෂයෙන් සඳහන් කරලා නැත්නම් පොදු දිශාවක් විදිහට පාවිච්චි වෙනවා. ඉතින් මේකේ මේ සරල අදහස තමයි මේ ගුණය සම්බන්ධව වාමාවර්ත හෝ දක්ෂිනාවර්ත ගුණය බලය එයාගේ ලම්බ දුරෙන් වැඩි කරලා හොයන්න පුළුවන්. ගුණය සම්බන්ධව එතකොට ඒ කතාවට අමතරව ඒ කියන්නේ ගුණය හොයන්නේ කොහොමද කියන එක කතා කරා. ඊට අමතරව බල සමතුලිතතාවය කියන අදහසේ දෙපැත්තට තියෙන බල දෙක. ඒ කියන්නේ වාමාවර්ත හා දක්ෂිනාවර්ත ගුණ සමාන කරලා සමීකරණ ලියලා ගැටළු විසඳන්න වෙන අවස්ථා තියෙනවා. උදාහරණයක් විදිහට මේ කියන මේක තරාදියක් කියලා හිතුවොත් තරාදියක මෙන්න මේ වාමාවර්තව මේ පැත්තට මෙයා භ්‍රමණය කරන්න හදන වාමාවර්ත ගුණය කවුරු වටේද කරකවන්නේ මෙන්න මේ කියන ඒ ලක්ෂය වටේ මෙයා මේ 10 නිව්ටන් විසින් ඇති කරන මේ පැත්තට ගුණය සහ මේකේ වාමාවර්තව ඇති කරන ගුණ දෙක බැලන්ස් කියලා සලකනවා. ඒ කියන්නේ සමතුලිත අවස්ථාවේ තියෙනවා කියලා සැලකුවොත් එතකොට ගුණ දෙක දෙපැත්ත අපිට සමාන කරලා ලියන්න පුළුවන්. බල ගුණයේම එන තව ගැටළු වර්ගයක් වෙන වෙනම ගුණ හොයනවට අමතරව මේ සමතුලිත අවස්ථාවක ගුණය හොයන්න පුළුවන්. එතකොට මේකේ යොදන්න ඕන බලය ගැන හොයද්දී මෙන්න මේ බලය මේකේ වාමාවර්ත ගුණය සහ දක්ෂිනාවර්ත ගුණ දෙක වාමාවර්ත
සහ දක්ෂිනාවර්ත ගූර්ණය කියන දෙක සමානව තමයි මේකේ ගන්න. එතකොට ගූර්ණ දෙක අනුව මෙතන වාමාවර්ත ගූර්ණය හදන්නේ කොහොමද? මෙතන නිව්ටන් 10 තමයි බලය විදිහට එන්නේ. ඒ බලය වැඩි කරන්න ඕනේ දුර විදිහට තියෙන මීටර් දෙකෙන්. දක්ෂිනාවර්ත ගූර්ණයේ එන්නේ x කියන බලය වැඩි කරන්න ඕනේ. එයාගේ දුර මීටර් 5න්. එතකොට මේ දෙක සුළු කරලා එතකොට x කියන කෙනාගේ හොයන්න වැඩි කිරීම 5ක් තියෙන්නේ. මේ පැත්තටදී 10 දෙකෙන් වැඩි කරලා 5න් බෙදන්න තියෙන්නේ. මේ දෙක කැපිලා යනවා. 2යි x මේ කැපිලා යන 2යි නිව්ටන් වලින් උත්තරේ එනවා. ඒ කියන්නේ මෙහි නිව්ටන් 10ක් බැලන්ස් කරන්න මෙහෙට අවශ්‍ය නිව්ටන් 10ක් අවශ්‍ය නැහැ. නිව්ටන් දෙකක බලයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකෙන් තේරෙනවා එතකොට බල දෙක වෙනස් කියලා. එතකොට ඒ අනුව දුර වෙනස් වෙද්දී බල දෙකත් වෙනස් වෙනවා. එතකොට ඔය අවස්ථා ටික තමයි මේක ගුණය සම්බන්ධව ගණිතයේදී එන්නේ මේ සමතුලිත අවස්ථාව කියලා සලකලා මේක හදන්නත් පුළුවන්. මම මේකේ බල යුග්ම කොටස වෙනම කරන්නම් අනිත් වීඩියෝ එකේ. මොකද වීඩියෝ එක දිග වැඩි වෙනවා මීට මිනිත්තු 10ට වඩා. ඒක නිසා මේක ගුණය සම්බන්ධව මේ වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා හිතනවා.